එලවල් කාලේ අපේ තාත්තා වහලින් වැටිලා උකුල්ලට පුපුරලා නැගිට ගන්නවත් බැරුව හිටිය කාලේ මගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා තියෙන්නේ මම පස්සේ තමයි දැනගත්තේ අවසාන මාස කිහිපේ සරුංගල් විකුණලා පොයපු සල්ලි වලින් දුවෙක්ට ඒක දරා ගන්න බෑ අම්මා සඳ වූ කල තාත්තා මුළු අහසම වේ කියලා ලස්සන කියමනක් තියෙනව නේද ඒ කියමනට සාධාරණයක් කරපු දරුවෙක් ගැන තමයි මම මේ කතා කරන්න හදන්නේ මේ දරුවා අපේ පන්තියේ අපේ දරුවෙක් පහේ ශිෂ්‍යත්වයේ මේ දරුවා ලියලා තියෙනවා ඒ දවස්වල 156න් තමයි පහේ ශිෂ්‍යත්වය බලලා තියෙන්නේ. මේ දරුවෝ 157ක් කරන් තියෙනවා. ඒකේ ලියලා තිනවා යන්තම් මේකින් ගොඩ ගියා. ශිෂ්‍යත්වය ලියනකොට අපේ ගෙදරට කරන්ට් එකවත් තිබුණේ නැහැ. කුප්පි ලාම්බුවෙන් පාඩම් කරලා තමයි මන් විභාගෙ දිව්වේ. විභාගයේ ගොඩ නිසා මේ දරුවා ගමෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට ඇතුල් වෙලා තියෙනවා. ඉස්කෝලෙන් තමයි මම 7 වසරේදී අපේ ගෙදරට කරන්ට් එක අරන් දුන්නේ. මේ දරුවගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය A7යි C2යි. මේ දරුවා වාණිජ්‍ය විෂය ධාරාවෙන් තමයි උසස් පෙළ විභාගය ඇදෑරුවේ. මගේ ඔන්ලයින් පන්තියට තමයි සම්බන්ධ වුණේ. ඒ 3ක් කරන් තියෙනවා මේ දරුවා. ඒ ලෙවල් කාලේ අපේ තාත්තා වහලින් වැටිලා උකුල්ලට පුපුරලා නැගිට ගන්නවත් බැරුව හිටිය කාලේ. ඇත්තරම දුවෙක් තාත්තා කෙනෙක්ට තමයි වැඩිපුරම ආදරය කරන්නේ. එතකොට තාත්තා කෙනෙක්ට ඒ වගේ දෙයක් වෙනවා කියලා කියන්නේ දුවෙක්ට ඒක දරා ගන්න බෑ. ඔය කාලෙම බෝම්බ පුපුරලා COVID-19 නිසා පන්ති යන්නවත් බැරි වුණා. ඉස්කෝලේ සමහර ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්නයි චන්දනස සහ මාව ටැග් කරලා තියෙනවා. ඒ ලෙවල් පටන් ගත්ත මුල් කාලේ පන්ති ගිය ගුරුවරු දෙන්නට පින් සිද්ධ වෙන්නයි මම විභාගයේ ගොඩ දාගත්තා. මේ දරුවා මගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා තියෙන්නේ මම පස්සේ තමයි දැනගත්තේ. අවසාන මාස කිහිපේ සරුංගල් විකුණලා පොයපු සල්ලි වලින්. බලන්න මේ දරුවා මේ දුව ඇත්තරම ආපු ගමන ගැන දැන් කියනවා now studying at University of Sri Jayawardenapura. ඉතින් මගේ තාත්තා කිව්වේ මගේ කෙල්ල කවදා හරි දවසක මාව ගොඩ දායි කියලා. මම ඒක කරලා තියෙනවා. මම දන්නවා මම නොකියුවට මං ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ එයා. ඒත් මම එයාගේ ඇස් දෙකින් ඒක දකිනවා. ඉස්සර ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා කෑ ගහගා හිටපු එයා දැන් සතුටින් hina වෙලා සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් ඇත්තරම ඕනම තාත්තා කෙනෙක්ට තියෙන හීනේ තමයි තමන්ගේ දුවට ලස්සන අනාගතයක් නිර්මාණය කරන එක. ඕන දුවෙක්ට පුතෙක්ට වෙන්නත් පුළුවන්. හීනේ තමයි තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් කොහොම හරි මහන්සි වෙලා තමන්ගේ අනාගතේ හදාගන්න එක. ඉතින් හැම දෙයකටම හේතුව අධ්‍යාපනය. පුතා මෙතනින් ගන්න තියෙන්නේ අධ්‍යාපනය තමයි පුතා ඔයාව වෙනස් කරන බලවත්ම අභිප්‍රේරණ සාධකය. ඔයා තුල පුතේ මතක තියාගන්න දැන් අධ්‍යාපනය කියන දේ තියෙනවා. ඔයාට ඉගෙන ගන්න සාධක තියෙනවා. ඔයාට ඉගෙන ගන්න හැමදේම තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න බැරි. ඇයි?